තමයි මේක මේ තේජෝන් මාට් එකක් තියෙන්නේ කොරියාවේ තියෙන. මේකේ ලොකුටම දාලාම තියෙනවා ඕපන් කියලා දාලා සම්චි ලුක්ෂි බෝයිල් සේල් කියලාම දාලා තියෙනවා. අපි ගිහිල්ලා බලමු. එතකොට ගිහිල්ලා බලමු මොනවද මේකේ තියෙන හරින් මොනවද වට්ටම් මොනවද තියෙන්නේ මොනවා වගේද තියෙන්නේ කියලා. අද මේ ඊට දවසක් මම යන්න බලන්න. ඔයගලන්ට තේරෙනවා ඇති අතන ඇතුල් වෙන තැන දාලා තියෙනවා. ලොකුවට දාලා තියෙනවා මෙයාලගේ වට්ටම් මේ ගැන විස්තරයක් දාලා තියෙනවා ඇතුල් වෙන තැන. අපි තාඩියක් අතට ගිහලා බලමු මේ ගැන. ඕගොල්ලන්ට දැක්කම සැත්තේ මේ සාචෝන් කුක උත්සවයන් තියෙන එක උචන් කුක වලට අහි කරලා හරින්න එකක් තියලා තියෙනවා. ඒ යන තැනම ඒ වගේ හරින් තියෙනවා ගොඩක් විශාලව ෆොටෝ ටික ගන්න. ඔයගොල්ලන්ට ඇහෙනවලු මේගොල්ලෝ වට්ටම් ගැන තමයි ගොඩක් අද කියන්නේ. අද ඉරිදා නිසා ගොඩක් ඒවාට වට්ටම් දීලා තියෙනවා. ඉස්සෙල්ල බලමු කොම්බන්ජියට අරගෙන බලමු මොනවද ඒක තියෙන දේවල් ටික කියලා. මම දැන් චොන්දන්ජි එක ගත්තා. මේකේ බලමු අපි මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ එකක් තමයි තියෙන්නේ. මේක ලොකු මාකට් එකක් කියන තේහියම් මාත් එකක් කියන ලොකු චොන්දන්ජි එකක් තියෙනවා. නිකන් පත්තරයක් වගේ එකක් තියෙන්නේ. ඉතින් අපි බලමු ඒකේ මොනවද ඉස්සෙල්ලා තියෙන්නේ කියලා. හරි. මේවා මාත් කියලා මේකේ නමත් එක්කම තියෙනවා. මේ හැම එකම මිල දාලා තියෙනවා. මේ මස් වර්ග ටික දැන් මේ තුසොක් ළඟ හින්දා මේගොල්ලෝගේ ගොඩක් මේ මස් වර්ග වල මේ ටැග් දෙනව එහෙම මිල දාලා තියෙනවා මේ වගේ. අපි බලමු හරින් මොනවද දීලා තියෙන්නේ කියලා. මෙතන එකක් තියෙනවා 1+1 එකක් තියෙනවා. ඊට මේ හැම් වර්ග වල මම හිතන්නේ ඒවා මිල අඩු කරලා තියෙනවා. මේ හැම් වර්ග ටික මෙතන තියෙන්නේ. ඊට පස්සේ අනිත් දේවල් වල මිල ගණන් සඳහන් කරලා තියෙනවා. මීට අමතරව ගොඩක් මේ හරින් දාලා තියෙන වට්ටම් මේ වගේ වුණත් බලන්න දැන් මේ චීචොන් සාබෙගොන් පාෂිබොන් වලට තියෙන මේ සාබෙක් පාෂිබොන් වලට තියෙන එක ඕචොන් කුබෙක් පාෂිබොන් වලට දාලා තියෙනවා. අඩු කරලා තියෙනවා. ඒ හැම එකකම මිල ගොඩක් වෙලාවට මේ අඩු කරලා තියෙන්නේ හරින් දීලා තියෙන්නේ. දැන් මේක ළමයි ඒගොල්ලෝ සික්විපුම් දාලා තියෙනවා. මේක දැන් හරින් දාලා තියෙනවා 5ක් දාලා තියෙනවා වට්ටම් වොන් 3480යි. ඒක 4450ට තිබ්බ එක තමයි අඩු කරලා 3480ට දාලා තියෙන වට්ටම්. එතකොට මේ වගේ ආහාර ද්‍රව්‍ය ගොඩක් මේ හරිය තියෙනවා. ඒට අමතරව සෙන්වාලියොම්පුන් තව අවශ්‍ය වෙන දේවල් තියෙනවා. දැන් මේ තියෙන හිව්චි. එතකොට ඒ වගේත් මිල අඩු කරලා තියෙනවා. ගොඩක් මේ টয়ලට් වලට පේපර්ස් පාවිච්චි කරන්නේ. ඒ වගේ දේවල් වල මිල එහෙම ගොඩක් අඩු කරලා දාලා තියෙනවා. අපි බලමු තව මොනවද මේවා ටිකක් තියෙන්නේ කියලා. තව මේ මෙතන දාලා තියෙනවා මේ තව බාබකියු ගෑස් වර්ග ටික. ඊට පස්සේ මේ වගේ ටිකක් දාලා තියෙනවා. එතන හාල් වර්ග. අතරම මේ මොනවද? තල ගොඩක් මේගොල්ලෝ තලයට පාවිච්චි කරනවා. චම්කි එතකොට චම්කිරම් හදන්නත් පාවිච්චි කරන තල් තෙල් හදන්න. මේ හැම් වර්ග වල එහෙම ගොඩක් මිල අඩු කරලා දාලා තියෙනවා. හැම් එකක් දාලා තියෙන්නේ ඊචොන් 2යි බෙගොන් පාෂිබොන් දාලා තියෙනවා. ඒ නමයි ඔයගොල්ලෝ වෙන වගේ විශේෂ මාකට් එකකට ආපුවාම ලොකු මාකට් එකකට ආපුවාම මෙන්න මෙයාගේ විශේෂ අද ආහාර ද්‍රව්‍යයක් මේගොල්ලෝ විකුණනවා. ඒකේ අපිට සාම්පල් එකක් තිබ්බොත් මොකද මොකද මේ වගේ එකක් කාලා බලන්න පුළුවන් හැකියාව දෙන. ඊට පස්සේ ඒක හොඳ නම් ගන්න පුළුවන්. මේ හෙන්පා සම්පූර්ණ කියලා දාලාම තියෙනවා ඒකේ.
එතකොට මේක අද විශේෂ මෙම එකක් මේ වට්ටමක් එක්ක තමයි දෙන්නේ. මේ හැන්ස සම්පූර්ණ තුල දාලාම තියෙනවා ඒ වගේ. එතකොට අද විශේෂ වට්ටමක් යටතේ තමයි මේවා විකුණන්නේ. ඔව් මං කාලා බලුවා රස නම් හොඳයි. මේ විශේෂ වට්ටම් දෙනවා කියලා 1+1 2+1 කියලා දැන් මේක එකක් ගත්තාම දෙකක් නොමිලේ දෙනවා. ඒක මේ මෙතන මේ යෝගට් වලට තියෙන විශේෂ එකක්. ඒක හැම එකටම නෑ මේ කීපයකට තියෙන්නේ. ඒ වගේ තියෙනවා. දැන් මේක සතියාන්තේ තියෙන වට්ටම මේක අදින් ඉවරයි. අද ඉරිදානේ. අදින් පස්සේ මේක ඉවරයි. ඊට පස්සේ ආයේ ඊළඟ සතියේ තමයි තියෙන්නේ. ඔව් මේ තියෙන්නේ මස් වර්ග මේ දවස්වල ගොඩක් මස් වර්ග මේගොල්ලෝ ගන්නවා. මොකද සුසොක් ළඟයි මේගොල්ලෝගේ මලුන් සීකිරීමේ ඒ කාලේ ඉන්න නිමාඩුව. එතකොට මේගොල්ලෝ ගොඩාක් ඔය වැඩිහිටියන්ට ගම් වලට යනවා. එතකොට මේ මස් වර්ග තමයි ගොඩක් වෙලාට තෑගි දෙන්නේ. මස් වර්ගයේ පළතුරු වර්ග තමයි. තියෙන මස් වර්ග ටික තියෙන්නේ. So kopi teji kopi තියෙනවා. මෙතන දැක්ක තමයි තුනක් ගන්න පුළුවන්. මෙතනක් තියෙනවා. teji වෙන සංගතසල් තියෙන්නේ. ඔය ආසම දෙයක් සංගතසල්. හරි කිව්වගේ මෙතනත් මේ මස් වර්ග ටිකක් මේ සල් තියෙන්නේ. 닭갈비요? 네, 닭갈비. 이게 국불 맛살이 나도 저렴하게 할인해서 하고 있습니다. 시식해보시고 저는 스카페일로 9,900원. 두 분에 9,900원에 할인 행사하고 있습니다. 그냥 볶아 드셔도 맛있고 야채 같은 거 더 넣어주셔도 이건 안 뜨는 거야? 9,900원에 오늘 할인 행사하고 있습니다. මේක මේක හදපු නැති එක මේක පුක්කුම් එකක් තියෙන පුච්චලා කියන්නේ පැටිය දාලා පුච්චලා කන එකක් තියෙන පුක්කුම් එක ගින්දරෙන් කෙරෙන පුච්චන එකක් නෙමෙයි ගින්දරෙන් පුච්චලා කන්න බෑ මේක යතරම රසයි ලංකාවේ කරි එකක් වගේ මේක අද වට්ටමක් තියෙනවා මේ තියෙන්නේ ටෙක්කා සේල් කියලා තියෙන විශේෂ සේල් එකක් ඒ කියන්නේ මේ අද විතරයි මේ සේල් එක තියෙන්නේ ඒ විදිහට ඊට පස්සේ මෙතන තියෙනවා චොන්දන් ටෙක්කා කියලා ඒ වගේ විශේෂ සේල් දාන ටිකක් මෙන්න මෙතන තියෙනවා මේ කල්පි වර්ග ටික තමයි ඔක්කොම තියෙන වෙන සෝකල්පි මේ ගන්න සෝකල්පි තියෙන්නේ මේගොල්ලෝගේ කල්පි කියලා වෙනම ටිකක් පැණි රසට වගේ හදනවා සරටත් හදනවා ඒක මේගොල්ලෝගේ සාම්ප්‍රදායික ක්‍රමයට හදන මස් එකක් මේ තියෙන්නේ මේකේ මේ වතුර වගේ තියෙන අන්න මේකට දාලා තමයි ඒක හදන්නේ පැණි රසක් තියෙනවා මෙතනත් තියෙනවා චෝපප් වර්ග ටික තියෙන්නේ මේ මාළු ගොඩක් අම්මියන් ආහාරයට ගන්න තියෙන කෑමක් ඔයක ජපන් කෑමක් මෙතන ඒ ටික තියෙනවා මේ කරන හරින් දීලා නෑ මේවට මම හිතන්නේ මේව අද හදපුවා ඉඳලා අද වට්ටම් දෙන්නේ නෑ මට දවස් කීපයක් ගියපොත් ඉතුරුනොත් තමයි වට්ටම් දෙන්නේ මේ ගොඩක් මේ සත්තු ගොඩක් සමහර වගේ පන පිටින් වගේ තමයි ඉන්නේ දැන් මේ වගේ වුණත් ගොඩක් සත්තු පන පිටින් ඉන්නේ ඒ කියන්නේ ඒවා අලුතෙන් මේගොල්ලෝ ආහාරයට ගන්න ඒවා හින්දා මේ ඉන්නේ දැන් මේක වතුරත් එක්කම තියෙන්නේ මේක. ඒකට ඒගොල්ලෝ පන පිටින් තමයි සත්තු ඉන්නේ. ගොඩක් මේගොල්ලෝ මේ මැරලා වගේ හිටියට මැරලා නැහැ. ඇත්තටම පන තියෙන සත්තු ඉන්නේ. ඒගොල්ලෝ ඉන්නේ විදිය. 낙지는 파였어요. 간단하게 하겠습니다. 조심하세요. 오늘 마지막 세일이에요. ඔක්කොම මේ කියන්නේ අද අවසාන සේල් කියලා මම තමයි කියන්නේ මේ අපි විදිහින්ද ගොඩක් මේක සේල් දාලා තියෙනවා. ඒත් මේ වගේ සේල් එකක් තමයි කකුළු සේල් එකක් ගන්න. මෙතන හාල්මස් වර්ග මේ කරෝල වර්ග ටික තියෙන්නේ. කොරියාවෙත් ගොඩාක් කරෝල ආහාරයට ගන්නවා කරෝල විදිහට මොකද මේගොල්ලන්ට සීත කාලයක් එනකොට වියලි ආහාර තමයි ගොඩාක් වේලක ආහාර ගන්න මේගොල්ලෝ ආහාරයට ගන්නවා ඒ කිම්චි තියෙන විතර කිම්චිත් මේගොල්ලන්ගේ ප්‍රධාන ආහාරය විශේෂයෙන්ම මට කියන්න ඕනේ ඔයාලට මේ
මේගොල්ලොන්ගේ දැන් විතර අපි ගන්න ආහාර ටික තියෙනවා දැන් ලංකාවේ නම් පරිප්පු සීනි පිටි වර්ග ටික අන්න ඒ වගේ මේගොල්ලොන්ගේ ප්‍රධාන ආහාර ටිකක් තියෙනවා ඒවට තමයි ගොඩක් මේගොල්ලෝ වට්ටම් දෙනවා ඒ වගේම ඒවට අර 1+1 අන්න ඒ වගේ දේවල් දෙනවා එතන බිත්තරක් තියෙනවා බිත්තරත් ඇත්තටම ගොඩක් මිල අඩු කරලා තියෙන්නේ මේ මානොන් මිල ඕචොන් කූබේක පර්ෂිපොන් වලට අඩු කරලා තියෙනවා ඒ කියන්නේ වොන් 10000 එක වොන් 5980ටම අඩු කරලා තියෙනවා මෙතන මෙතනත් එහෙමයි පොත ලොකු මිලක් වට්ටමක් දීලා තියෙනවා මෙතන එහෙම අර ලංකාව වගේ එක එකට ගන්න නැහැ මේ පැක් තමයි මේ කොරියාවේදී ගොඩක් වෙලාවට බිත්තර ගන්න තියෙන්නේ Sewan. Hello? මේවට නම් සතියන්ත වට්ටම් දෙන්නේ නැහැ මොකද මේවා මේ කල්ලෙකුත් නේව නෙවෙයි හින්දා. මේවා ඉතින් එමිල ඒ විදිහටම පවතිනවා. මේ මත්පැන් වර්ග ටික තියෙන කොරියාවේ තියෙන වයින් වර්ග තියෙනවා. ඊට පස්සේ මෙක්චු බියර් වර්ග ටික තියෙනවා. මේ පැත්තේ වයින් වර්ග ටික තියෙන්නේ. ගොඩක් කොරියාවේ හදන වයින්ුත් තියෙනවා. පිටරටින් ගේන ඒවාත් තියෙනවා. මත්පැන් වර්ගත් එහෙමයි. තියෙන්නේ ඒ වර්ග ටික. මේ ඔයගොල්ලෝ ගොඩක් අය අහලා තියෙන වචනේ සෝජු. තමයි කන්චේ හරින් සම්පූර්ණ කියලා. කන්චේ මේ සතියේ තියෙන මේ වට්ටම් බහන්න වගේක් තමයි මෙතන තියෙන්නේ. මෙතන මේක මේ චීස් තියෙන්නේ නේ. චීස් පොඩි තියෙන්නේ. ඒක මේ සතියට දාලා තියෙන්නේ. සතියෙම තියෙනවා මම හිතන්නේ මේක. මෙතන තියෙනවා මේ 1+1 මේ ගොඩක් මේ චුසොක් වලට මේගොල්ලෝ මේ දාලා තියෙන්නේ. මේවා තෑගි වලට දෙන්න තමයි මේගොල්ලෝ මේ හදලා තියෙන්නේ. වැඩිහිටියන්ට ගෙනියනකොට මේ මීපැණි එකක් ගොඩක් වටින මීපැණි එකක් ඒ වගේම මේ ජින්සන් මේගොල්ලොන්ගේ බෙහෙත් වර්ග තියෙන ඒවා ෂැම්පූ හැම් වර්ග ඔයිල් වර්ග ටික මේවා ගොඩක් තෑගි දෙන්න තමයි හදලා තින්නේ මේක නම් 1+1 දාලා තියෙනවා මේකත් 1+1 දාලා තියෙනවා බැලුම් වලින් හදපු මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හෙන්සා සම්පූර්ණ කියලාම දාලා තියෙනවා මේ මේක ඇත්තටම මේ සතියේ තියෙන විශේෂ හරින්දන එකක් තියෙන්නේ මෙතන වට්ටම් දෙන මේ භාණ්ඩ ටිකක් තියෙන්නේ මෙතන නම් අයිස්ක්‍රීම් මෙතන නම් සේල් එකක් තියෙනවා ගොඩක් මිල අඩුයි
하나씩 먼저 있을게요. 없습니다. 있어요. 14,180원입니다. 네. ඔව් ඇත්තටම ළමයි මට කියන්න ඕනේ මේ වගේ දැන් මාකට් එකකට ආපුවාම ඕගොල්ලන්ට විශේෂයෙන් මේ වගේ ලොකු මාකට් වල තමා ගොඩාක් ඔය විදිහට වට්ටම් තියෙන්නේ. ඒක සාමාන්‍ය පොඩි මාකට් එකකට ආපුවම මෙච්චර අපිට හරින් වට්ටම් ලබා ගන්න අමාරුයි. මේ හින්දා ඉතින් කොරියාවේදී භාණ්ඩ මිලදී ගද්දී හොඳම ක්‍රමය තමයි මෙන්න මේ වගේ ලොකු මාකට් එකකින් සතියට අවශ්‍ය භාණ්ඩ ටික මිලදී ගන්න එක. විශේෂයෙන් සතියන්තේ ගොඩාක් වට්ටම් හරින් තියෙන භාණ්ඩ තියෙනවා අපිට. يعني ජීවිතේ වැඩිපුර පාවිච්චි කරන සික්කපු ආහාර ද්‍රව්‍යවල. ඉතින් හරි අපි බලමු පාඩම ඉතුරු කොටසට ගිහිල්ලා.